අන්‍යවාසේ යෝරගුන් මේක මඟදමංවාට කියල දෙන්න මොකක් දන්නවද ඉපස් ටොපික් එක්සෑම් එකටෙන ප්‍රධානතම ක්‍රියාපද තියක් ගැන මංහිතනවාට මේ අත්‍යවශ්‍ය වෙයි කියලා හරි එනම් අපි කුරයනු වචරෙත් ඉගෙනගෙන සිංහල තේරුමත් ඉගෙන සරලවාකෙකුත් ඉගෙන ගමු හරි අපයම් පලවෙනි වචනයට කදා කදා කර කියන්නේ යනෝකින් අදහස ගන්න කදා කැන යනෝකින් අදහස ගන්න එතකට අපි වාක්‍යයක් හතල බැලුවත් කොංචන්ගේ කායෝ කොංචන් කර කියන ෆැක්ටරියට කර්මාන්ත ශාලාවට යනවා ඔදා කියනවා එනවා කියන අදහස ගන්න තුට චිංගු ගාවායෝ කර කියන්නේ යාළුවා එනවා චිංගු කියන්නේ යාළුවට මොක්තා කියන්නේ කනවා කියන එක පබල් මොගොයෝ කියලා කියන්නේ බත් කනවා පබල් මොගොයෝ කියලා කියන්නේ බත් කනවා මසිද කියලා කියන්නේ බොනවා මසිද කියලා කියන්නේ බොනවා මොනා හරි දෙයක් වගෙන මසිද කියන්නේ බොනවා කියන එක මුරල් මාෂයෝ මාෂයෝ කියල වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම මසිද කියන එකට තා ඉවත් කරට පස්සේ මේ අවසාන ඉදිරියෙන සරය ඊනේ එනම් ඔයෝ තමයි එකතු කරන්න හරිද එතකොට බලන්න මේ එකයි එකතු කිරි මෝයෝ දාලා ඔයා ප්‍රෝනම්ස් කරන ගියොතුන් ශියෝගම ගියාන් පස්සේ ශෝ වෙනවා තු එක තමයි මෝරල් මාශයෝ කියල වෙලා තිය මහිතන තේරෙන් නැති කියලා හරි ඊළඟට බලමු චදා කියර කියනවා නිදාගන්නවට චදා කියනවා නිදාගන්නට චිගම් චායෝ දැන් නිදාගන්නවා චිගම් කිනෝ දැන් චායෝ කියනෝ නිදාගන්නවා ඊරොන් අදා කියලා කියනවා නැගිටිනවට ආචිමේ ඊරොනායෝ ආචිම් කියල කියෙන උදෑසන ආචිමේ ඊරොනායෝ දෑසන නැගිටිනවා ඉල් හදා කියලා කියනවා වැඩ කරනවා සොරි ඉල් හදා කියලා කියන වැඩ කරනවා හරිද යෝල්සිමී ඉල්හයෝ යෝල්සිම් හදා කියල කියන්නේ උනන්දුවෙන් කැපවීමෙන් වැඩ කරනවා කියන එක කැපවීමෙන් කියන අදහස තෝට ඉල්හයෝ කියල දැම්මම කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරනවා යෝල්සිමී ඉල්හයෝ ශ්‍රදා කියලා කියන්නේ විවේක ගන්නවා චිබේසෝ ශිවෝයෝ ගෙදර සිට විවේක ගන්නවා චිප් කියල කියනවා ගෙදරට පොදා කියනවා බලනවා යොංහාරල් පායෝ චිත්‍රපටයක් බලනවා යොංහා කලගෙන චිත්‍රපටය තත්තා කියනවා අහනවා හරිත තත්තා කියනවා අහනවා එමගල් තරයෝ එමක් කියලා කියනවා සංගීතයට මේ බලන්නකෝ මෙතන තත්තා කියන එක තරයෝ කියලාවේ කොහොමද තරයෝ කියලාවේ කොහොම මේක අවිධිමත් නීතියක් තා ඉවත් කරට පස්ස තයන්නෙන් අවසං වෙනවනම් ආයෝයෝ එකතු වෙද්දෙන් මෙතන තතියන එක රව වෙලා තමයි එකතු වෙන්නේ තුර තොරයෝ වෙනවා හරිද මහ තේරෙන්න කියලා ආයෝයෝ එකතු වෙද්දිින් මෙතත්තා කියන එක තයනෙන් අවසංගෙන හල් කිරීමකින් අවසං වෙනවනම් තයන්න ලයන්නක් බවට ආදේශ වෙනවා ලයන්නක් වෙනවා හැරිද අවිධිමත් නීතියක් කියලා කියන්නේ ඕකට මං එතන සමහර කට්ටිය ඔක ඉගෙනගෙන ඇති ඉගෙන ගත්ත නැති කට්ටියත් ඇති හරි මේ බලන්නකෝ ඉල්තා කියනවා කියවනවා ඉල්තා කියනවා චිගල් ඉල්ගයෝ පොත් කියනවා චෙක් කියනවා පොත සදා කියනවා ලියනවා පියොන්චිරල් සයෝ ලියුමක් ලියනවා පෙන්චි කෙනවා ලියුමට මේ සදා කියන එක අපිට තවිදයක් ගන්න පුළුව සදා කියන භාවිතා කරනවා කියන අදහස ගන්න ලියන්න පුළුව භාවිතා කරන්න පුළුව සදා කියන නිකම් අපි භාවිතා කරනවා කියලා කියන්නත් සදා කියන එක
මේ ගන්නවා. හරිද? ඊළඟට බලමු 13 වෙනි එක. සදා කියනවා මිලදී ගන්නවා. ඔසල් සායෝ ඇඳුම් මිලදී ගන්නවා. පාල්දා කියලා කියනවා විකුණනවට. මුල්ගොනල් පාරායෝ භාණ්ඩ විකුණනවා. මන්දල්තා කියලා කියනවා හදනවට. කාගුරල් මන්දරෝයෝ කාගෝ කියලා කියනවා ලී බඩු වලට. මන්දල්තා කියනවා හදනවා. එතකොට කාගුරල් මන්දරෝයෝ ලී බඩු හදනවා. හදා කියනවා කරනවා කියන අදහස ගන්න. කොම්බුරල් හේයෝ කොම්බු කියනවා පාඩම් කරනවා. කොම්බුරල් හේයෝ කියන්නේ න පාඩම් කරනවා. පෙවුත කියලා කියන ඉගෙන ගන්නවා. පෙවුදා. හංගු ගෝරල් පෙවෝයෝ කොරියානු භාෂාව ඉගෙන ගන්නවා. මේ හංගු කියන එකට හංගු කියන්නේ කොරියාව. ඕ එකතු නම් භාෂාවක් වෙනවා. මේකට හංගුක් මල් කියන්නත් පුළුවන්. හංගුක් මල් පෙවෝයෝ කියන්නත් පුළුවන්. කරචිතා කියලා කියන්නේ උගන්වනවට. හක්සෙන්ගල් කරචයෝ ශිෂ්‍යයාට උගන්වනවා. මේ චයෝ කියන එකත් අර විදියට ආයෝ එකතු වෙලා තමයි චයෝ කියලා වෙලා හැදලා තියෙන්නේ. ශිෂ්‍යයන්ට උගන්වනවා. මන්නාද කියලා කියන්නේ හමු වෙනවා. චිංගුරල් මන්නායෝ යාළුවන් හමු වෙනවා. යාළුවෙකු හමු වෙනවා. චුදා කියලා කියන්නේ දෙනවට. සොන්මුරල් චොයෝ තෑග්ගක් දෙනවා. සොන්මුන් කියලා කියනවා තෑග්ගට. පත්තා කියනවා ලබා ගන්නවට. වෝල්ගබල් පදායෝ වෝල්ගබ් කියලා කියනවා මාසික වැටුප. හරිද? මාසික වැටුප තමයි වෝල්ගබ් කියලා කියන්නේ. ඉප්තා කියලා කියනවා අඳිනවට. සගොබ් බොගල් ලිබෝයෝ වැඩ ඇඳුම අඳිනවා. මේ ඉප්තා කියන එක එහෙනම් ගලවනවා නම් පොත්තා. ගලවනවට කියන්නේ පොත්තා කියලා. පොත්තා කියන්නේ ගලවනවා. සගොබ් බොගල් ඉබෝයෝ එහෙනම් වැඩ ඇඳුම අඳිනවා. සින්දා කියනවා පළ දිනවට. දැන් සපත්තුවක් වගේ සෙරප්පුවක් වගේ පළ දිනවට සින්දා. අංජනෝආරල් සිනෝයෝ අංජනෝආරල් කියන ආරක්ෂිත සපත්තු ආරක්ෂිත පාවාහන්. සිත්තා කියනවා සෝදනවට. සොනල් ශිසෝයෝ සොන් කියනවා අත සෝදනවා. චොන්ස් වදා කරගෙන පිරිසිදු කරනවා. පාංගල චොන්සෝ හේයෝ කාමරේ පිරිසිදු කරනවා. පාං කියනවා කාමරේට. මේ යොරි හදා කියලා කියන උයනවට. එම්සිගල් යුරි හේයෝ එම්සික් කියලා කියන කෑම වලට. එම්සිගල් යුරි හේයෝ කියලා කියන කෑම උයනවා. හරි. අවසාන 4 උන්චොන් හදා කියලා කියන්නේ එරිය පදවන. උන්චොන් හදා කරගෙන ඩ්‍රයිව් කරනවා. චාරල් උන්චොන් හයෝ මේ චා කියලා කියන්නේ වාහනයට. චදොන් චා කියන එක තමයි මේ චදොන් චා කියන එක තමයි චදොන් චා කියන එක තමයි කෙටි වෙලා චා වෙලා තියෙන්නේ. හරිද? තුපුට චාර රුංචුන් හේව කර කියන්නේ වාහනේ පදවනවා. කිදරිදා කියලා රැඳිලා ඉන්නවා බලන් ඉන්නවා. අපි යාළුවෙක් කෙනෙක්ම බලන් ඉන්නවා. මේ බලන්නකො බොසරල් කිදරයෝ බස් එක යනකම් රැඳිලා ඉන්නවා. ඊයාගේ හදා කියලා කියන්නේ කතා කරනකොට පංචන්නිම් ගෝවා ඊයාගේ හේව. පංචන්නිම් කියලා කියනවා සුපර්වයිසර් නැත්තම් අපිට වැඩි උසස් අපේ බොස්ට පංචන්නිම්. තෝආචුදා කියලා කියන උදව් කරනවා. තංගිවර තෝආචොයෝ තංගිවර කියලා කියනවා සමසේවකයන්ට. හරි සමසේවකයන්ට. තෝආචුදා කියලා කියන උදව් කරනවා. තංගිවර තෝආචොයෝ කියලා කියන්නේ සමසේවකයන්ට උදව් කරනවා. හරි මං හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. මේක මේ EPS topic exam එකට අවශ්‍ය වන මූලික ක්‍රියාපද කිහිපයක් මම මේ වගේ වීඩියෝ තව දුරටත් දානවා. අද වෙනස් වීඩියෝ එකක් අරන් ආවේ. එහෙනම් හැමෝටම හොඳ මේ ටික ලියාගෙන පාඩම් කරගන්න. වාක්‍යයත් එක්ක කියව කියන්නේ කටපාඩම් කරන්න නැතුව කොරියානු වචනය ලියලා ඊට පස්සේ වාක්‍ය යටින් ලියලා ඊට පස්සේ සිංහල තේරුමත් ලියලා නිකන් ඔහේ කියවන්න. ඒකට ඔයාලට නිකන් ඔළුවට යයි මේ ටික. හරි මේ සරල ටිකක් තමයි අරන් ආවේ මූලික ක්‍රියාපද. එහෙනම් මම මෙතනින් නතර වෙනවා. හැමෝටම වැඩ කරන්න. හැමෝටම සුගෝසස්සමිදා කාම්සම්මිදා